මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපේ කම්පියුටර් එකේ හයිබර්නේට් කියන ඔප්ෂන් එක කරන්න කියලා ඉවරලා. හරි. අපි ඒකට යන්න ඕන කෙලින්ම කන්ට්‍රෝල් පැනල් එකට ඉස්සරහම. ඒකට අපි ස්ටාර්ට් මෙනු ගිහිල්ලා ඉවරලා මෙතනින් කන්ට්‍රෝල් කියලා ටයිප් කරගන්න ඕන. ඒතර උඩිනවා කන්ට්‍රෝල් පැනල් එක. එතකොට ඔයාලට කන්ට්‍රෝල් පැනල් එකට මේ විදිහට අපිට පෙන්වනවා අයිකන් ටික. මේක හොයාගන්න ඕනේ අපි පවර් ඔප්ෂන්ස් කියලා එකක් තියෙනවා. ඒකට මේ තියෙන පවර් ඔප්ෂන්ස් කියලා ඉවරලා අපි පවර් ඔප්ෂන්ස් එකට ගියාට පස්සේ මෙතන ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. අපි එකෙන් යන්න ඕනේ මෙතන තියෙනවා මෙතන choose what the power button do කියන ලින්ක් එක ගන්න මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන පෙන්වනවා මේ විදිහට. හැබැයි මෙතනදී අපිට මෙතන මේ හයිබර්නේට් කියන එකේ මගේ කියන ඔන් කරලා තියෙන්නේ. නමුත් මේක වෙනස් කරන්න බෑ මෙතන මෙහෙම තියෙද්දි. අපි ඒකට යන්න ඕනේ මෙතන උඩ තියෙන මේ change setting data currently unavailable කියලා. අන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ තමයි අපිට මෙතන ඒවා චෙක් කරන්න අන්චෙක් කරන්න එහෙම නැත්නම් එඩිට් කරන්න පුළුවන් වෙන්නේ. මේක චෙක් කරලා තිබුණ නැත්නම් මගේ තියෙන චෙක් කරලා දැන් මේ විදිහට තමයි ඔයාලගේ ඇත්තේ. හයිබර්නේට් ඔප්ෂන් එක ඔන් කරලා නැත්නම්. එතකොට ඔයාලා කරන්න ඕනේ නැත්තේ මෙන්න මෙතෙන්ට හරි මාක් එක චෙක් කරලා ඉවරලා මෙන්න මෙතන save changes කියලා දෙන එක. හරි. එතකොට ඔයාලට පුළුවන් මෙතන අපි start menu ගියපුවාම hibernate option එක on වෙලා තියෙනවා. එහෙම නැත්නම් hibernate option එක on වෙලා නැහැ. මම මේක off කරලා පෙන්නන්නම්. නැගිය hibernate option එක off කරනවා මේ විදිහට. ඔන්න save changes දුන්නා. දැන් මෙතන start menu එකට ගියොත් මගේ hibernate කියන option එක නැහැ නේ. hibernate option එක නැහැ. එහෙනම් hibernate option එක on කරන්න ඕන නම් ඔයාලා control panel එකට ගිහිල්ලා මෙතනින් මේ වගේ on කරගන්න ඕන. මම ඔන්න hibernate කියන option එක on කරලා ඉවරලා save changes දිනවා. හරි. එතකොට දැන් අපිට බලා ගන්න පුළුවන් hibernate කියන option එක on වෙලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අපි කම්පියුටර් එකේ වැඩ කර ඉන්න අතරතුර කම්පියුටර් එකේ වැඩවලට මුකුත් බාධාවක් වෙන්නේ නැතුව කම්පියුටර් එක shut down කරලා යන්න. ඒ කියන්නේ hibernate කරලා යන්න. hibernate කරාට පස්සේ අපි වැඩ කටයුතු වලට බාධාවක් නැහැ. නැවත on කරනකොට අර කර හිටපු වැඩ කටයුතු වල එතනින් එහාට ඒ විදිහටම කරන් යන්න පුළුවන්. ඒක තමයි අපි hibernate option එක භාවිතා කරන්නේ.